සුබ දවසක් සියලු දෙනාටම. අපි අද බලමු දැන් කොහොමද කියලා ලයිව් මාකට් එකේ මේ BTC සහ XRP කොහොමද කියලා මාකට් එකේ මේ දවස්වල දැන් ඊයේ පෙරේදා මාකට් එකේ තත්ත්වය කොහොමද කියලා. එතකොට මේ BTC chart එකේ තමයි මම ඉන්නේ. BTC chart එකේ අපි බලමු මෙතන නම් දැන් මේ ඩේ කැන්ඩල් තුනක් හැදිලා තියෙනවා. මාකට් එක අප් වෙන පාටක් නේ මෙතනින් අපිට පෙන්වන්නේ. අපි බලමු 15 minute time frame එකට ගිහිල්ලා 15 minute time frame එකේ SMC වලට අනුව මොනවා හරි confirmation එකක් තියෙනවද කියලා අපිට. එතකොට 15 minute වලට ගියාට පස්සේ 15 minute වල මෙතන lower low එකක් හදලා තියෙනවා. lower low එක හදලා ඉවර වෙලා මාකට් එක අප් වෙලා තියෙනවා IDM එක ගන්න. IDM එක අරගත්තට පස්සේ තමයි lower low එක confirm වුනේ. ඊට පස්සේ lower low එක confirm වුණාට පස්සේ මෙන්න මේ හරියේ එනවා මෙතන 15 minute වල අපි ඊගාවට බලමු 15 minute වල ඊට පස්සේ අපිට කොතනද මේ DOS කරපු තැන කියලා. එතකොට අපිට අප් ට්‍රෙන්ඩ් එකක් කියලා මාක් කරගන්න පුළුවන් නේ. එතකොට මෙන්න මෙතන තමයි ඒ තැන. මෙන්න මෙතන මෙන්න මේ කොළ පාට වගේ ඉරක් තියෙන එක. මේ කොළ පාට වගේ ඉරක් තියෙන තැන තමයි මෙතන තියෙන්නේ 4 hour එකේ IDM එක. එතකොට 4 hour IDM එක ගත්තොත් තමයි 4 hour එකේ lower low එක confirm වෙන්නේ. 4 hour IDM එක body එකකින් ගත්තොත් මෙතන එතකොට 15 minute වල තියෙන low high එකක්. එතකොට අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මෙතන මාකට් එක මෙතනින් අප් වෙලා ඉවර වෙලා මාකට් එක මෙතනින් මෙහෙම අප් වෙලා මෙන්න මෙතන බොඩි එකකින් ගත්තොත් එතකොට අපිට මෙතන 15 මිනිත් වල ලෝ හයි එකක් බ්‍රේක් කරලා චොච් එකක් දෙනවා. එතකොට අපිත් එක්ක ආපු ඩවුන් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකට හැරුණා කියලා අපිට තීරණය කරන්න පුළුවන් SMC වලට අනුව. එතකොට අපි මෙතනින් එකත් බලලා ඉවර වෙලා අපි ඊට පස්සේ දැන් මෙතන 15 මිනිත් වල චොච් එක දුන්නාට පස්සේ මෙතන 15 මිනිත් වල හයි එකක් හදන්න එපේ. ඒ හයි එක හැදුවොත් මෙතනින් මේකත් අරගෙන හයි එක හදලා මාකට් එක ආපහු මෙතනින් එනකොට අපිට බලන්න පුළුවන් අපිට ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න ඊගාවට. එතකොට අපි බලපුවාම මාකට් එක මේ වගේ Fibonacci වල 0.5 වලට වගේ ආවොත් ඇවිල්ලා ආපහු පුල් බෑක් එක දීලා මෙතනින් මාකට් එක හැරුණොත් එතකොට මෙතන 5 මිනිත් වල ලෝ එකක් හදලා මාකට් එක හැරුණොත් එහෙම අපිට පුළුවන් මෙතනින් එන්ට්‍රි එකක් ගන්න. SMC වලට අනුව. එහෙම නැත්නම් අපි දැන් මෙතනින් එන්ට්‍රි එකක් ගන්න ඕනේ. මෙතනට ආවට පස්සේ මේ IDM එක වෙනකන් යන ගමනේදී අපි ගන්නවා එන්ට්‍රි එකක්. ඒ ගත්ත එන්ට්‍රි එක දැන් මෙන්න මේ හරියට ආවට පස්සේ අපිට පුළුවන් මෙතනින් 5 මිනිත් වල 6 හයි එකක් හදලා ආපහු වෙන පුල් බෑක් එකනේ මෙතන තියෙන්නේ දැන්. ඒක නිසා අපිට මෙතනින් 150ක් වගේ අයින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට දාපු ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න පුළුවන්. මෙතනට ස්ටොප් ලොස් එක දාලා ඉවරලා මේ ලෝ එකට මෙතනින් එන්ට්‍රි අරන් තියෙන්නේ. එහෙම නැත්නම් මෙතනින් 150ක් අයින් කරගන්නවා. ඒකවල බලලා ඉවර වෙලා අපි තව යනවා නම් යන්න දෙනවා. අපි බලනවා මෙතන මෙන්න මෙතන තියෙන මෙන්න මේ IDM එකත් අරගෙන අරගත්තට පස්සේ අපිට පුළුවන් මේ 75ක් අයින් කරලා ඊගාවට මාකට් එකේ ඉන්න පුල් බෑක් එකේදී මෙතන බොඩි ටයිම් ෆ්‍රේම් එකේ 6යි එකක් හදලා ඉවරලා එන පුල් බෑක් එකේදී අපිට පුළුවන් මේ Fibonacci දාලා බලලා ඉවර වෙලා 0.5 වලින් වගේ ආපහු ඒ ඉතුරු වෙලා තියෙන 125ට තව එන්ට්‍රි දික් කරගන්න. ওই ටික තමයි BTC වල තියෙන්නේ. BTC වල මෙතන මෙන්න මේ IDM එක ගත්තොත් එහෙම කැන්ඩල් බොඩි එකකින් අපිට අප් ට්‍රෙන්ඩ් එකක් 15 මිනිත් වල කන්ටිනියු වෙනවා. ඊට පස්සේ අපි බලමු XRP වලට ගිහිල්ලා දැනට ට්‍රේඩ් අරන් තියෙන අය මෙතනින් 150ක් අරගත්ත ගලව ගත්තට කමන්නේ. මෙතන මෙන්න මේ 4 hour IDM එකට ගියාට පස්සේ ඉතුරු තව 125ක් විතර අයින් කරගත්තම 125යි තියෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු XRP වලට ගිහිල්ලා
එතකොට XRP වලට අපි ආවට පස්සේ XRP මේ 15 මිනිත් එකේ ඉන්නේ XRP කියන 15 මිනිත් එකේ ලෝගෝ එක තියෙන්නේ මෙතන වික් එකේ MSMC වලට අනුව මෙන්න මේ වික් එකේ තමයි ඔක්කොම ලෝගෝ ටික තියෙන්නේ 4 hour 1 hour මේ තියෙන මෙතන තමයි ඔක්කොම ටික තියෙන්නේ. එතකොට අපිට දැන් මේ අතරතුරේදී එන්ට්‍රි එකක් ගන්න බැරි නිසා අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ අපි මාක් කරගන්නවා වික් එක නොසලකා හැරලා අපිට මෙතනින් ඩවුන් ට්‍රෙන්ඩ් එක ආපු එකේ අපි මාක් කරගෙන ආවට පස්සේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙන්න මෙතන ලෝ එකක් තියෙනවා. මෙතන ලෝ එක තියෙනවනේ. මේ ලෝ එක මෙන්න මෙතන IDM එක ගත්තට පස්සේ මෙතන ලෝ එක කන්ෆර්ම් වෙනවා. IDM එක අරගත්තාම මෙන්න මේ හරියේ මෙන්න මෙතන තමයි කලින් BOS කරේ. මෙන්න මෙතන. මේ BOS කරලා තමයි මෙතනින් මාකට් එක ආවේ. එතකොට ලෝ හයි එක මෙතන තියෙන 15 මිනිත් වල අපි මේ ඉන්ටර්නල් මේ ස්ට්‍රක්චර් එක මාක් කරගත්ත එක. එතකොට අපිට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකට අනුව 15 මිනිත් වල මෙන්න මෙතන මේ ලෝ හයි එක අරන් තියෙනවා. ඒතකොට ලෝ හයි එක ගත්ත නිසා අපිට 15 මිනිත් වල ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ දැන් යන්නේ මෙතන චොච් එකක් දීලා මේ යන්නේ 6 හයි එකක් ආයෙ කන්ෆර්ම් කරන්න. එතකොට ඒක කාරණයක් අපිට අප්ට්‍රෙන්ඩ් එකක් කියලා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ අප්ට්‍රෙන්ඩ් එකක් හදනවා කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. එතකොට ඊගාවට මේ වගේ මෙතන පැරලල් ලයින් දෙකක් ගිහුවට පස්සේ පැරලල් ලයින් දෙක ඇතුළත මාකට් එක යනවා. එතකොට අපිට මේකෙන් බලා ගන්න පුළුවන් දැන් පැරලල් ලයින් එකෙත් යන්නේ අප් එක පැත්තට මාකට් එක. එතකොට අපිට මේ දෙක අතරත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි XRP එකේ මෙන්න මෙතනින් ගත්ත එන්ට්‍රිය මෙතනින් හෝ මේ ආසන්නෙන් ගත්ත එන්ට්‍රිය දැන් මෙතනින් ගිහිල්ලා තියෙනවා. අපි මෙතන ඉඳලා බැලුවා මෙන්න මෙතනට 113ක් ගිහිල්ලා තියෙනවා. මෙතනට බැලුවොත් එහෙම 115ක් ගිහිල්ලා තියෙනවා. එතකොට 175ක් විතර අපි දාපු එන්ට්‍රියෙන් ලෝන් එන්ට්‍රියෙන් ගලව ගත්තා නම් හොඳයි. එතකොට මෙතනට ගිහිල්ලා මාකට් එක දැන් මෙතන මෙන්න මේ හරිය OB එකක් තිබුණා මේ ඉන්බැලන්ස් එකකුත් එක්ක මේ හරියේ 1 hour වල වගේ මට මතක. ඒක තමයි මම මේ මාක් කරලා තියෙන්නේ. එතනට දැන් මාකට් එක ඇවිල්ලා තියෙන නිසා ඉතින් අපි 175ක් විතර ට්‍රේඩ් එකකින් අයින් කරගත්තා නම් හොඳයි. ඊගාවට chart pattern වලට trend line support line වලට දැන් මේකේ ඇත්තටම SMC වලට බැලුවොත් අපිට හරියට එන්ට්‍රි එකක් ගන්න බෑනේ. එතකොට ඒ අතරතුරේදී මෙන්න මෙතන බලන්න. මෙතන ලෝ එක හදලා ඉවරලා මේ යන අප් ට්‍රෙන්ඩ් එක මෙන්න මෙතන මේ විදිහට ඉරක් ඇන්දොත් අපි මේ ඉරට ගිහිල්ලා තියෙනවා මාකට් එක. මේ ඉරට ගිහිල්ලා තමයි මෙන්න මේ ඉරට මාකට් එක ගියා. ඊට පස්සේ ආපහු මේම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මෙතනට ආපහු ගිහිල්ලා තියෙනවා. ආපහු මෙතනට ඇවිල්ලා මේ ඉර බ්‍රේක් කරලා ගිහිල්ලා තියෙනවා. ඒ ඉර බ්‍රේක් කරලා ගිහිල්ලා ඒ ඉර උඩ ආපහු රීටෙස්ට් කරලා සපෝට් එකක් දීලා තමයි මාකට් එක මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට එන්ට්‍රි නෑ කියන්න බෑ. ඉතින් මේ හැම ක්‍රමයකටම ට්‍රේඩ් කරනවනේ. එතකොට මෙතන මෙන්න මේ මෙතන තව පැටර්න් එකක් හැදිලා තියෙනවා. එතකොට මේ මොන විදිහට ට්‍රේඩ් එක ගත්තත් අපි දැන් මෙතන මෙන්න මේ මෙතන තිබුණ මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකකින් මේ ට්‍රේඩ් එක අරන් තිබුණා. මෙතන ඉඳලා මෙන්න මෙතනට ගිහිල්ලා තියෙනවා 107ක් මාකට් එක. ඒ කියන්නේ ලෙවරේජ් නැතුව. එතකොට මෙතනින් උඩට ගියා නම් ඊටත් වඩා වැඩි මාකට් එක. මෙතන ඉඳන් අරන් තිබ්බත් මේ මෙතන සපෝට් ලයින් එකක් කියලා අරගෙන ගිහිල්ලා තිබුණා. ඒත් 109 දශම ගාණක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් 100ක් දැම්මොත් එහෙම ඩොලර් 9 දශම ගාණක් ලෙවරේජ් නැතුව ප්‍රොෆිට් එකක් අපිට ඇවිල්ලා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් මේ ට්‍රේඩ් කරන කෙනෙකුට ඒක ලෙවරේජ් එකක් දාලා පහින් දාලා තිබුණත් පස් ගුණයකින් වැඩි වෙනවනේ. ඒක නිසා ඉතින් මෙතනින් 175ක් වගේ බුක් කරගෙන ප්‍රොෆිට් එක බුක් කරගත්තට කමන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි මෙතන පැරලල් ලයින් එකෙත් අපිට පැරලල් ලයින් දෙක අතර ගත්තත් මෙතන ට්‍රේඩ් එන්ට්‍රි තියෙනවා. අපි මේ දෙක අතර ගත්තත් DCA කරන්න බලාගෙන 100ට එකක් දාලා මෙතනට එනකොට 3.45ක ලෙවරේජ් නැතුව ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මෙන්න මෙතනින් ෂෝට් එකක් අරන් තිබුණා 2.96 කියන 3ක් කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. 100ට 3ක්.
එතකොට අපි 10න් ලෙවරේජ් දාලා දැම්මත් අපිට ඩොලර් එකක් හරි අපිට හොයන්න නේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේ තමයි ඉතින්. එතකොට එන්ට්‍රි නැහැ කියන්න බෑ. එතකොට ඔන්න මෙන්න මෙතනත් බලන්න පුළුවන් අපිට සපෝට් ලයින් ට්‍රෙන්ඩ් ලයින් වලට ට්‍රේඩ් කරන කෙනෙකුට මෙන්න බලන්න. මෙතන මේ දිගටම මේ ලයින් එකේ වැදිලා ඇවිල්ලා තමයි මෙතනින් ඩවුන් වෙලා තියෙන. ආපහු ඒ ලයින් එකේම සපෝට් එකක් කරගෙන මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තමයි අපේ එන්ට්‍රි අපේ තියෙන හැම ක්‍රමවේදයකටම බලලා අපිට එන්ට්‍රියක් ගන්න පුළුවන්. එතකොට මම ඉන්නේ 15 මිනිත් වල. එතකොට මෙතන මෙන්න මෙහෙම බැලුවත් අපිට මෙහෙම බලමුකෝ අපි. එතකොට ඊගාවට මේකත් ගහලා තියමුකෝ. අපිට මේ chart එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට මෙතනින් ආපහු මාකට් එක අප් වෙයිද මේක ඇතුළට ඇවිල්ලා ඩවුන් වෙයිද මෙතනින් ෂෝට් එන්ට්‍රියක් දාපු කෙනෙකුට ඒ ෂෝට් එන්ට්‍රිය දාපු එක්කෙනාගේ ස්ටොප් ලොස් එක මෙන්න මෙතන තියෙන්නේ. ස්ටොප් ලොස් එක දැන් එතකොට අරගෙන ඊට පස්සේ ආපහු ඩවුන් වෙයිද කියලා බලන්න පුළුවන්. අපිට ඉතින් හැම ක්‍රමයකටම අපි ටෙස්ට් කරලා බලලා අපිට උචිත එන්ට්‍රියක් අරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඕනනම් RSI එකත් බලත හැකි අපිට. එතකොට RSI එක බැලුවත් මෙන්න මෙතන බලන්න. ඕව බෝඩ් වෙලා තමයි RSI එක මෙන්න මෙතන. මේ දැන් සයිඩ් වේ මාකට් එකක් තමයි යන්නේ. මේ සයිඩ් වේ මාකට් එක මේක දිගේ යනකොට මාකට් එක බලන්න RSI එකෙන් එන්න පල්ලෙහාට වෙනවා. RSI එක මෙන්න මෙතන 30 පැත්තට ඇවිල්ලා තමයි මෙන්න මෙතනින් ආපහු අප් වෙලා තියෙන්නේ. එතකොට මේ යන විදිහට XRP වල මෙන්න මේ හරියට තව ටිකක් මෙන්න මෙතනත් මේ බ්‍රේක් කරලා ගියොත් එහෙනම් මාකට් එක උඩට ආපහු RSI එක 70 ඉහළට යනවා. එතකොට ආපහු අපිට යම් කිසි ප්‍රමාණයක ඩවුන් එකක් මාකට් එක එනවා. එතකොට බොහෝ දුරට මේ තියෙන කන්ෆර්මේෂන් අනුව මාකට් එක මෙතනින් හැරිලා යම් කිසි දුරක් ලොකු ටයිම් ෆ්‍රේම් වලට අනුව අපිට යන්න කියලා අපිට ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්නත් පුළුවන්. යයි කියලා අනුමාන කරලා දැන් මෙතනම 110ක් 12ක් ගිහිල්ලානේ ට්‍රේඩ් එක මේ අපි ගත්ත ට්‍රේඩ් වලත්. එතකොට ඊගාවට අපි හරියට බැලුවොත් හරියට අපේ SMC වලට අනුව බැලුවොත් එහෙම එතකොට අපි අර ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් අඳින්න නැතුව අපි බැලුවොත් ලෝ එක මෙතන තියෙන්නේ 1 day 4 hour 15 minute. එතකොට 15 minute වල IDM එකක් මෙන්න මෙතන තියෙන්නේ. 15 minute වල low high එක මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ අතරතුරේදී බලන්න මේ අතරතුරේදී 100ට 169ක මේ දුරක් තියෙනවා මෙතන. වික් එකේ මෙන්න මෙතන ලෝ එකේ ඉඳන් මෙතන ලෝ හයි එකට. ඒ අතරතුරේදී 100ක් තිබ්බ කියන්නේ ඉතින් අපි ට්‍රේඩ් නොකර හිටියොත් එහෙම අපිට එන්ට්‍රි ගන්න බැරුම් හිටියොත් එතකොට ඒක අපේ දුර්වලකමක් මිසක්කා මේ තියෙන ස්ට්‍රැටජි වල වරදක් නෙවෙයි. එතකොට මෙතනත් බලන්න මෙන්න මේ 1 hour එකේ 1 hour ගත්තත් මේ වගේ පැරලල් ලයින් එකක් එන්දත් මේ පැරලල් ලයින් එක හදාගෙන මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලත් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ 105ක් විතර. එතකොට කවුරු හරි මෙතනින් මේ පැරලල් ලයින් ටික බලලා මෙතනින් අතර ලෝන් එන්ට්‍රියක් අරන් තිබුණා මේ 105 ස්ටොප් ලොස් නොදා එයා තියාගෙන හිටියා නම් ෆියුචර් එකේ ක්‍රොස් මොඩ් එකේ හරි එයාට ආපහු දැන් ප්‍රොෆිට් වෙලා. මේ වගේ මේ තමන් කල්පනා කරලා බලලා ඉවර වෙලා තමන්ගේ මුදල් යොදවන්නේ. එතකොට තමන් කල්පනා කරලා බලලා ඉවර වෙලා ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා. එතකොට ට්‍රේඩ් එකට මේකෙන් එන්ට්‍රි ගන්න කියලා මට කියන්නත් බෑ. අපිට තියෙන්නේ මේ ක්‍රමවේද මේකයි කියලා අපි ඉගෙන ගත්ත අපි කරන ක්‍රමවේද ටික කියන්න විතරයි. ඉතින් ඕගොල්ලෝ අතේ තමයි ට්‍රේඩ් ගන්න එක තියෙන්නේ. ඔන්න බලන්න මෙතන මේ ඉන්නේ 1 hour වල 1 hour වල අපි මේ පැරලල් ලයින් එකක් ඇඳගත්තනේ. පැරලල් ලයින් එක ඇඳගත්තාට පස්සේ මේ පැරලල් ලයින් එකේ මෙන්න මේ හරි මේ පැරලල් ලයින් එකේ යටට එනකොට
පැරලල් ලයින් එකේ යටට ආවට පස්සේ මෙන්න මෙතන RSI එක පල්ලෙහැම තියෙන අපිට එන්ට්‍රියක් ගන්න පුළුවන් තැන. එතකොට මෙන්න මෙතනත් බලන්න මෙතනත් එහෙම. ඊට පස්සේ මෙන්න මෙතන අප් එකට ගියාට පස්සේ මෙන්න මෙතන බලන්න මෙන්න මේ හරියම තියෙන මෙතනින් එන්ට්‍රියක් ගන්න තිබ්බ අපිට. මෙන්න මෙතනත් එහෙමයි මේ ඕවර්ඩ්ම ගිහිල්ලා. ඊට පස්සේ මාකට් එකේ මීට ඩවුන් වෙලා තියෙනවා. ඒක ට්‍රේඩ් එන්ට්‍රි තියෙනවා දැන් මෙතනින් RSI එක අපිට පෙන්වන්නේ මෙතනින් මාකට් එක ලෝන් එන්ට්‍රියක් ගත්ත කෙනෙකුට RSI එකත් බලාගෙන ඉන්න RSI එක මෙතනින් 70ට ඉහළට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන අපිට 70ට ඉහළට ගිය නිසා මාකට් එක සමතුලිත වෙන්න ආපහු ඩවුන් වෙයි කියලා අපිට හිතලා මෙතනින් අපි ගත්ත එන්ට්‍රියක් තියෙනවා නම් මෙතනින් ඉඳලා මෙතනට ලොකු ප්‍රමාණයක් 115ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් ලෙවරේජ් කරලා ගත්තොත් එතකොට අපිට පුළුවන් එතනින් 175ක් ප්‍රොෆිට් බුක් කරගෙන බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ RSI එකයි විතර කන්ෆර්මේෂන් උත් බලලා ඉවරලා අපිට මාකට් එක මෙතනින් සයිඩ් වේ මාකට් එකක් ගිහිල්ලා ලික්විඩිටි එකතු කරගෙන ආපහු මාකට් එක ගිය පැත්තටම යනකොට අපිට ආපහු මුදලක් එතනින් එකතු කරන්න පුළුවන් ට්‍රේඩ් එකට. එතකොට ඒ වගේ තමයි එන්ට්‍රි ගන්න තියෙන්නේ. එතකොට අපි මේකෙම SMC වලටම කියලා කොටු වෙලා චොච් එකක් දෙනකන් ඒ වගේම OB එකක් මාක් කරගෙන බලාගෙන ඉන්නේ නැතුව අපිට ගන්න පුළුවන් හැම ක්‍රමවේදයකටම අපි ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න මාක් කරලා බලන්න ඕනේ. එතකොට එන්ට්‍රි අහුවෙනවා අපිට. ඒ ටික තමයි මට කියන්න ඕනේ නැතිව දැන් වර්තමාන තත්ත්වය උකයි බොහෝ දුරට මේ තියෙන විදිහට අපිට මාකට් එක දැන් නම් අප් වෙයි කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ මෙතන ලෝ එක බ්‍රේක් කරලා આવොත් තමයි ආපහු මාකට් එක ඩවුන් වෙන්නේ. ඉතින් සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එක බලන්න. අදහසක් තියෙනවා නම් දාන්න, අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකකුත් දාන්න. වීඩියෝ එක හොඳයි නම් channel එකත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊගා වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Subscribe CryptoFriends.lk YouTube channel, like and comment thank you. Sinhalan Crypto Iganagamu. Subscribe CryptoFriends.lk YouTube channel, like and comment thank you. Sinhalan Crypto Iganagamu.